බොහෝ සමාජ ඛේදවාචකයකට බලපාන මාතෘකාවක් තමයි විරහව කියන එක. ඕකේ කෙලවර බාගදාට මරණය. එහෙමනේ සියදිවි නසා ගැනීම. සුන්දර වරදකි කිසිදා සමාවක් ඒ කතාවක් දන්නේ නැහැ. පැහැදිලිව. දවසක් ඔය මුනිවරයෙක් හම්බෙන්න මිනිස්සු යනවා. අඬා අඬා යන මිනිස්සු එන්නේ hina වෙවි. hina වෙවි යන මිනිස්සු එන්නේ අඬා අඬා. අර මුනිවරයා කියන්නේ එක වචනයයි. මොකක්ද? අඬා අඬා යන මිනිස්සුන්ට මුනිවරයා කියනවා తాවකාලිකයි. එතකොට අඬන මිනිස්සයා මොකද කරන්නේ? తాවකාලිකයි. hina වෙනවා. hina වෙන මිනිස්සයාටත් මුනිවරයා මොකද්ද කියන්නේ? తాවකාලිකයි. එතකොට hina වෙන මිනිස්සයා අඬනවා. විරහව ඇති වෙන්නේ ආදරේ තිබ්බොත් විතරයි. අර බුදුහාමුදුරුවෝ උගන්වන්නේ දෙයයන්ටයි මිනිස්සුන්ටයි ලොකු ගැටලුවක් වුණානේ මගුල් මංගල කරුණු මොනවාද කියලා. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති. මේ තමයි තරුණයා වෙන්න ඕන. තරුණයෝ අකම්පිතව ජීවත් වෙන්න ඕන. දුකට කාරණය තමයි ඔතනදී අපි මහ පුදුම විදිහට ප්‍රතිරූප ගොඩ නගනවනේ. මතක තියාගන්න. ජීවිතේ කිසිම දෙයක් ගැන පුතේ ප්‍රතිරූපණම් ගොඩ නගන්න එපා. මට කියන්න බලන්න. මොකක්ද වෙනස් වෙන්නේ නැත්තේ? අපි නඩත්තු කරන අපේ ආසන්නම දේ මොකක්ද? අපේ ශරීරයනේ. අපි හරි ඕනකමින් බලන අපේ කෙස් ටික අපිට නැති වෙන්නේ නැද්ද? අපේ හම, අපේ ඇඟ, අපේ අම්මා තාත්තා මට කියන්න මේ ලෝකෙ මොකක්ද වෙනස් වෙන්නේ නැත්තේ? නිත්‍යයි කියලා හිතන් ඉන්න හැමදේම බුදුහාමුදුරුවෝ උගන්වනවා. මේ ලෝකෙ හැම එකක්ම වෙනස් වෙනවා. වෙනස් වෙනවා කියන එක අපි අහලා තිබ්බට අපේ මනස පුරුදු කරලා නැහැ වෙනස් වෙන එක දරා ගන්න. මතක තියාගන්න. මේ ලෝකෙ හැම එකක්ම වෙනස් වෙනවා කියලා දැනගෙන ජීවත් වෙන්න.